රිවර්ස්ටන් සිරි වනමන්දා බෞද්ධ ආශ්‍රමයේ ඒ හින්දා ඉතින් ඒ සෝභා දහමටම ඒකාග්‍ර වෙලා ඉතින් අපි අර භාවනා කටයුතු කරන එකටත් ඒ වගේම දේවල් ඔක්කොම තියෙනවා. නමුත් මේ ඔක්කොම පූජා කරලා තියෙනවා. නමුත් විදුලිය තමයි තාම නැත්තේ. ඉතින් අද මම ඔබව විශේෂ වැඩසටහනකට සම්බන්ධ කරගන්නවා. බුදුදහමට අනුව අපි ජීවත් වන ආකාරය ගැන සඳහනක් තබා ගැනීමට. මම ලසිත මාවින්මඩ. මගේ channel එක Thoughts by Lassie M. ඔබේ හිතට කතා කරන තැන. මේ නාලිකාව හදලා උත්සාහ කරන්නේ බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන්. ගිහියන් විසින් අපි කොයි ආකාරයකටද දහමට සම්බන්ධ වෙන්නේ? බුදුදහමේ චිරස්ථිතිය වෙනුවෙන් අපිට කළ හැක්කේ මොකක්ද? අපි පින්තකා අනාගතයේ ධර්මය රැකීම සඳහා කටයුතු කරන්නේ කොහොමද කියලා හඳුන්වා දීමක් තමයි මේ කරන්න උත්සාහ කරන්නේ. මම මේ රැඳී සිටින්නේ බොහෝම සුන්දර පූජනීය භූමියක. මේ පිහිටා තිබෙන්නේ මාතලේ රත්තොට ප්‍රදේශය පහු කර රිවර්ස්ටන් මාර්ගයේ කිලෝමීටර 11ක් විතර එනකොට ඔබට හමු වෙනවා වනමන්දා බෞද්ධ ආශ්‍රමය. මම මේ රැඳී සිටින්නේ වනමන්දා බෞද්ධ ආශ්‍රමයේ. ඔබට පේනවා මේ සුන්දර පරිසරය බොහොම නිස්කලංකයි. කුරුල්ලන්ගේ සද්දය, නොයෙකුත් කුරුළු විශේෂ, ගිරව් විශේෂ රාශියක් මෙහි ඉන්නවා. නොයෙක් කුරුල්ලන්ගේ හඬ ඔබට දැන් ශ්‍රවණය කරන්නට පුළුවන්. මේ ඔබ දකින මාර්ගය ඉතාම දුෂ්කර මාර්ගයකි. ශ්‍රීවස්ටන් සිරි වනමන්දා බෞද්ධ ආශ්‍රමයට ළඟාවීමට මෙම මාර්ගය ඔස්සේ කිලෝමීටරයක් පමණ දුරක් බොහොම ප්‍රවේශමෙන් ගමන් කළ යුතුය. නකරස් කඳු මායමේ රිවර්ස්ටන් කඳු වලල්ලෙන් වටවුණු ඉතාම රමණීය ආරාමයකි. සිතෙහි පෙළඹවීමට හසු වී සංසාරය තුල දුවන සියලුම මනුස්ස ජාතීන්ට නැවතීම පෙන්වා දෙන මේ සිරි වනමන්දා බෞද්ධ ආශ්‍රමයයි. ආධ්‍යාත්මික සොයසයන්නන්ගේ තෝතැන්නක් වූ මෙම සුන්දර ආරාමය දකින ඔබේ සිත් නිවන පුණ්‍ය භූමියයි. වසර 4කට ආසන්න කාලයක් මෙම උතුම් පුණ්‍ය භූමිය තුල වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා තම ජීවිතයම කැපකර උතුම් ධර්මය ප්‍රගුණ කරන අතර භාවනා වැඩසටහන් සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වැඩම කරන අතර දෙස් විදෙස් සදාවතුන් සම්බන්ධ වන අතර මූලික අවශ්‍යතාවයන් වන විදුලි බලය පහසුකම් මෙතෙක් ලබාගෙන නැත. රිවර්ස්ටන් ප්‍රධාන මාර්ගයේ සිට ආරාමයට කිලෝමීටරයක් පමණ දුර ඇති හේයින් වැඩ සිටින ස්වාමීන් වහන්සේලාගේ සහ පැමිණෙන සදහැවත් පින්වතුන්ගේ පහසුව පිණිස විදුලි බල පහසුකම් ලබා ගැනීම සඳහා පින්වත් ඔබටද හැකි පමණින් දායක වීමේ හැකියාව ඇත. මේ සඳහා ඔබත් දායක වීමට කැමති නම් තොරතුරු දැන ගැනීමට සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ නිර්මාතෘ අතිපූජනීය වන්දනීය මාතලේ අනෝමදස්සී ස්වාමින් වහන්සේ ඔබටද සම්බන්ධ කරගත හැක. බුදුබණ පාදයක්
සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා තෙරුවන් සරණයි. මම මේ රැඳී සිටින්නේ රිවර්ස්ටන් සිරි වනමන්දා බෞද්ධ ආශ්‍රමයේ. මම මේ වෙලාවේදී සම්බන්ධ කරගන්නවා රිවර්ස්ටන් සිරි වනමන්දාවේ නිර්මාතෘ නම කියන්න අවසරයි අතිපූජනීය අතිවන්දනීය මාතලේ අනෝම දස්සේ ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරනේ ඇයි ඔබ වහන්සේ මේ වගේ තැනක මේ අසපුව ඉදි කරන්න කටයුතු කරේ? අපි විශේෂයෙන්ම ඉතින් ඒ කියන්නේ නිදහස මේ පරිසරය ගත්තාම ඉතින් හරිම නිදහස්. ඒ කියන්නේ අපේ භාවනා කටයුතු වලට ඒ වගේම අපේ ආධ්‍යාත්මික ගමනට ඉතින් මේ සබහා දහම අපට විශාල වශයෙන් උපකාර කරනවා. දැන් ඔබතුමාට දැනෙන්න ඇතිනේ ආවහම කියන්නේ දැනෙන නිදහස එහෙම මේ සබහා දහමේ සද්දබද්ද ඉතින් ඒ හින්දා ඉතින් ඒ සබහා දහමටම ඒකාග්‍ර වෙලා ඉතින් අපි අර භාවනා කටයුතු කරන එකටත් ඒ වගේම මෙහෙට එන හැමෝටම ඒ කියන්නේ අපිට ගොඩක් අයට කතා කරලා හිත හදනට වඩා මේ සබහා දහමට ආවහම මේ සබහා දහමත් එක්ක විනාඩි කිහිපයක් රැඳිලා ඉද්දි ඒකේ හැම මිනිස්සුන්ම දැනෙන දෙයක් තමයි මේ නිහඬියාව. මම දැක්ක අපේ හවුන්දට අපි එනකොටත් කිලෝමීටර 1කමාරක් වගේ එන්න තියෙන්නේ. මුල් ප්‍රදේශයේ ඉන්නේ දමිළ ජනතාව. ඊට පස්සේ මේ භූමියට ඇතුල් වෙන මේ පූජනීය ස්ථානයට ඇතුල් වෙනකොට තියෙන බොහොම දුෂ්කර මාර්ගයක්. එතකොට අපේ හාමුදුරුවෝ මේ වගේ තැනක් තෝරගත්තේ ඒ කියන්නේ අපි විශේෂයෙන් එහෙම තැනක් කියලා වශයෙන් තෝරගත්තේ නෑ. අපිට ඉඩම මේක හම් වුණා. රජයෙන් ඉඩමක් පූජා කරේ. ඉතින් ඒ අනුව තමයි අපි මේක ගොඩනගාගෙන ඉතින් දැන් අවුරුදු හරියටම මේක දැන් මේ අවුරුද්දේ අප්‍රේල් 20 වෙනිදාට අවුරුදු 4ක් වෙනවා හදලා. ඉතින් ඒක හරි ඒ කියන්නේ හරි නිදහස ඉතින් අපි මේක ගොඩ නැගුවා. ඒ කියන්නේ පාරක් නෑ. හැබැයි මේ විහාර මන්දිරෙම හදද්දී මේ ඔක්කොම බඩු කරේ තමයි ඇද්දේ. උච්චර පල්ලේ ඉඳලා. ඉතින් මේ හැමදේම ඉතින් අපි සතුටින් ඉතින් ගොඩක් අය දමිලයි විශේෂයෙන් මතක් කරන්න ඕන. යාලා ඇවිල්ලා ඒ කියන්නේ ජාතික ආගමක් අවශ්‍ය නැහැ. යාලා හැමෝම ඇවිල්ලා අපට මේ විහාර මන්දිරය මේ හැම දෙයක්ම හදද්දී ඒකට අපට සහයෝගය දක්වුවා. ඉතින් ඒකට සිංහල දෙමළ මුස්ලිම් හැමෝම ඒක ජාතියක් ආගමක් නැහැ නේ. ඇත්තට මේ සත්‍යයට මේ හින්දා මේ හැමෝම එකට ඇවිල්ලා එකතු වෙලා මේ ආරාමෙ ගොඩ නැගුවා. අපේ හවුන්දට එතකොට දායක සභාවක් නැහැ. දානමාන කටයුතු කොයි විදිහටද සිදු වෙන්නේ? දානමාන කටයුතු අපිම තමයි පිළියෙල කරගන්නේ. ඊට අමතරව අපිට දානය සඳහා මාසිකව පිරිසක් ඒ කියන්නේ දානේ හැම මාසෙම වගේ දිනයන් කීප හැම දිනයකම වගේ දානේ බාරගෙන ඉන්නවා. ඉතින් එයාලා කරන්නේ එයාලට එන්න පුළුවන් අය ඇවිල්ලා දානේ දෙනවා. අනිත් දවස්වලට එයාලා අපේ ආශ්‍රමයේ නමින් ගිණුමක් ඕපන් කරලා තිනවා. ඒකට තමයි මුදල් බැල කරන්නේ. එතකොට අපි දානේ බඩු කොමත් අපි දවස් සතියකට දෙපාරක් විතර වගේ ගිහිල්ලා ටවුන් ගිහිල්ලා බඩු අරගෙන ඇවිල්ලා ඉතින් එහෙම තමයි දානේ පිළියෙල කරන්නේ. එතකොට අපේ හාමුදුරනේ දානේ පිළියෙල කරන්නේ අපේ හාමුදුරුවෝද නැත්නම් කවුරුද එනවද ඒවා පිළියෙල කරන්න පූජා කරන්න? සමහර දවස්වලට ගිහි අයත් ඉන්නවා අපිට උදව් කරන සමහර දවස්වලට. ඊට පස්සේ අනිත් හැමදාම ඉතින් අපි ස්වාමින්වහන්සේලාම තමයි පිළියෙල කරගන්නේ. මෙම අසපුවේ මම දැක්ක අපේ හාමුදුරනේ බොහොම පිරිසිදු පිළිවෙලකට හැමතැනක්වත් තියෙනවා. අපේ හාමුදුරේ ඒක කොහොමද කරේ? කොයි විදිහටද කවුරුත් එන්නේත් නැහැ. හැමතැනම බොහොම පිරිසිදුව තියෙනවා. ඒ කියන්නේ අපි ඇත්තටම මෙතන කරන්නේ සතිය වඩනගෙන සතිය ප්‍රැක්ටිස් කරන එක නේ. ඉතින් ඒ හින්දා හැම මොහොතකම සිහියෙන් ඉන්නේ. ඉතින් සිහියෙන් ඉද්දී අපි මේ මට තියෙන කොටස මේ අරයට තියෙන කොටස කියලා එකක් නේ. අපි ඒ දැකපු හැම දෙයක්ම කියන්නේ මේ හැම ආරාමෙට ඉතින් කියන්නේ අර කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා මුළු පිරිසක්ම වෙනස් වෙනවයි කියලා. ඉතින් ඒ නිසා ඒ අය කවුරු දැක්කත් මේකේ පොලිතින් බෑග් එකක් දැක්කත් ඒක අයින් කරලා ඒක දානවා. ඉතින් ඒ කියන්නේ ලානික මේක ලොකු කුඩා එහෙම කියලා විශේෂත්වයක් නැහැ. දැන් මමත්
මම මේ නිර්මාතෘ වුණා කියලා මෙහෙම එකක් නෑ. මම උදේ පාන්දර අවදිලා මේ වත් පිළිවෙත් ටික කරලා ඉතින් හැමෝම අපි එකට එකතු වෙලා මේ ආරාමේ වත් පිළිවෙත් ටික කරනවා. ඉතින් ඒක එතකොට අපිට මේ සබහා දහම කොච්චර උපකාරණ කරනවද මේ අපේ මාර්ගය අවබෝධ කරගන්න. මේ නිදහස. ඉතින් අපිට මේ සබහා දහමට අපි කොච්චර ගෞරව කරනවා. ඉතින් ඒ හින්දා ඉතින් අපි කොහොමත් අර සතිය වඩන පිරිසක් ඉන්න නිසා ඉතින් ඒක හැමදේම අපි ලස්සනට පිරිසුදු මේ සබහා දහමට අපි හානි නොකර ඉතින් ඒක රැක බලා ගන්න බෑ. අපිට මේ රැකවරණය දෙනවා වගේ අපි මේ සබහා දහමත් රැක බලා ගන්නවා. ඒක අපේ මේ යුතු කාරණාවක් ඇත්තටම. එහෙමයි අපේ හඳුනන්නේ මම දැක්කා මේ මූලික අවශ්‍යතාවයක් විදිහට තියෙන මේ අපිට කරන්ට් මේ පහසුකම නැහැ. එතකොට අපේ හඳුනන්නේ කොහොමද මේ ආශ්‍රමේ කැලයක් මැද තියෙන්නේ රාත්‍රී කාලයට ඔබ වහන්සේලා වාසය කරන්නේ ඒ වගේම ඒ අවශ්‍ය කටයුතු කරගන්න කොහොමද මේ කරන්ට් එක අපිට නැති නිසා ඔබ වහන්සේලා කොහොමද මේ වෙනකොට කටයුතු කරගෙන යන්නේ? අපි දැනට නම් කරන්නේ පොඩි ෂෝල පැනල් එකක් තියෙනවා. දැන් මේ දවස් ටික නේ අවුව තියෙනවා. නමුත් අවුව නැහැ ඇත්තට මෙහෙට නිතරම රිවර්ස්ටන් කිව්වහම වහින කලාපයක් අවුරුද්දේ වැඩි හරියම වහිනවා. ඉතින් ඒ හින්දා සෝලර් එකකින් වැඩි කරගන්නත් අපහසුයි. නමුත් අර පොඩි 3 wheel බැටරියක් දෙකක් තියෙනවා. ඉතින් ඒ දෙක ඒ සෝලර් එකට ගහලා සමාන දවසවලට charge කරගෙන සමහර දෙයකින් charge වෙන්නේ නැතුනොත් අපි high charge දාන්න ටවුන් එකට අරන් ගිහිල්ලා ඉතින් ඒක charge කරන් තමයි අර පොඩි LED බල්බ් තමයි තියෙන්නේ. ඉතින් ඒක දාලා අපි එළිය සකස ගන්න ඒකෙන් තමයි ඇත්තට කියන්නේ අපි වැඩිපුරම රැයටත් බුද්ධ වන්දනාව කළා අපි ඉටිපන්දම් පත්තු කරලා ඒක ඒ විදිහට තමයි කරන්නේ. අද වෙනකනුත් ඉතින් අපිට එහෙම ලොකු අපහසුතාවයක් කියලා එකකුත් නැහැ. නමුත් අර අපිට පුරුදු වුණාට දැන් මෙහෙට භාවනා වැඩසටහන් වලට ගොඩක් කට්ටිය යනවා එනවා විදේශ කට්ටිය යනවා එනවා. ඉතින් එතකොට ඒ කියන්නේ අපිට පහසු වුණාත් අර ගොඩක් අයට කරන්න ගත්තාම දැන් අපිට කියන්නේ ගොඩක්ම අර සීතලයි නෙමෙයි. ඉතින් සමහර සාමිනාන්සලා වයසක අය ආවම උන්නාන්සලාට අර උණු වතුරට පෑන් ටික නාගන්න ටිකක් අපහසුයි. පෑන් පාසු කරගන්න. ඉතින් ඒ හින්දා අර ඒ දේවල් ඔක්කොම තියෙනවා. නමුත් මේ ඔක්කොම පූජා කරලා තියෙනවා. නමුත් විදුලිය තමයි තාම නැත්තේ. ඉතින් අපි ඒක ගන්න සකස් කරගමු කියලා තමයි ඉතින් අදිස්ථාන කරගෙන ඉන්නේ. අපේ හඳුනන එහෙම විදුලිය ගන්නවා නම් මොකද්ද තියෙන ක්‍රමය? ඒ සඳහා මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවද අපිට කවුරු හරි සම්බන්ධ කරගන්න පුළුවන්ද එහෙම? ඒ කියන්නේ අපි විශේෂයෙන් එහෙම කියලා නැහැ. ඒ කියන්නේ කවුරුත් ඒ කියන්නේ අපිට කීප දෙනෙක් දැනට ලක්ෂ 5ක් විතර වගේ කට්ටිය බාරගෙන තියෙනවා දෙන්නම් කියලා. එහෙමයි. කීපය ලැබිලත් තියෙනවා ලක්ෂ 2ක් 3ක් විතර වගේ. ඉතින් ඉතුරු ලක්ෂ 17ක් යනවා කියලා තමයි ඇස්මීන්තු දාලා තියෙන්නේ නා. ඇස්මීන්තු දැන් ඉතින් මාස ගානකට කලින් ඒකත් දැන් මාස 3ක් ඇතුළත කියලා දාලා තිබුණා. ඒක අපිට කරගන්න ඇත්තම අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ අපි අර ගොඩක් අයට ඉතින් අපේ ආරාමේ සාමනකල කවුරුත් කියන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ හිතවත්කමක් ලැබුණොත් ඒක කාට හරි මතක් කරන වෙන්නේ ඒත් කියන්නේ යන්නේ ඉතින් බල කරන්. ඒ කියන්නේ අපිට බුදුහාම කියලා දෙන්නේ ලැබිච්ච දේ සතුටු වෙන්න කියලා. ඉතින් කවුරු හරි දෙයක් අපිට ලබලා දුන්නොත් ඒක අපි සතුටින් බාර ගන්නව ඇරෙන්නේ. ඉතින් ඉල්ලලා මේ කිසිම දෙයක් මේ හැම දෙයක්ම ගොඩනගාද ඉතින් ඉල්ලලා කරනකොට මිනිස්සු දැකලා ඇවිල්ලා සතුටු වෙලා තමයි මේක හැමදේම කරේ. ඉතින් ඇත්ත ගොඩනගුවේ. අපේ හඳුනකින් මට අවසර ගන්න ඕනේ. අපේ හඳුන මේ වැඩසටහන බලන කට්ටියට අපිට ආරාධනා කරන්න පුළුවන්. එහෙම වුණොත් කොයි විදිහටද මේක අපි සම්බන්ධ කරගන්නේ? එහෙම වුණොත් අපි සම්බන්ධ කරන ඔබතුමාලා සම්බන්ධ කරගෙන මෙහෙට ඇවිල්ලා බලලා අපි ඉතලා ආරාධනා කරන්නේ ඇවිල්ලා බලන්න කියලා. ඒත් බැලුවාම එයාලට ජීවිතේ ඇත්තට මෙතන ආවහම මම මේකට දෙයක් කරන්න ඕනේ කියන හැඟීම එයාලටම ඇති වෙන්න ඕනේ. එහෙනම් අපි කියනකට වඩා මෙතෙන් ඇත්තටම අපහසුතාවයක් තියෙනවද නැද්ද කියලා ආවහම තේරෙන්නේ. ඉතින් ඒ ආවහම ඒ කෙනෙකුට හිත පහදවගෙන ඒක කරගන්න පුළුවන් හැකියාව ලැබුණොත් ඉතින් ඒක තමයි හොඳ කියලා හිතන. කියන්නේ ඇවිල්ලා බලලා උදව් කරන දෙයක් කරන්න. එහෙම නැතත් කමන්නේ ඒත් ඇවිල්ලා යන්න කියලා තමයි මතක් කරන්නේ. අපේ හඳුනට මේ අසපුවේ මේ ආශ්‍රමයේ මේ බෞද්ධ ස්ථානයේ සමාජයට මොන වගේ මෙහෙවරක්ද වෙන්නේ? අපි වැඩිපුරම ඉතින් කියන්නේ සමාජශීලීත්වයෙන් ගොඩක් දුරස් වෙලා ඉන්නේ. කියන්නේ දැන් අපි ගැන ගවේෂණය කිරීමක් තියෙන්නේ බුදුදහමේ තියෙන්නේ. ඉතින් තමා ගැන ගවේෂණය කිරීමක්. ඒ හින්දා අපි මෙතන වැඩිපුරම කරන්නේ භාවනා මධ්‍යස්ථානයක් වගේ තමයි දැන් පවත්වගෙන යන්නේ. ඉතින් ගොඩක් පිරිස ගොඩක් කියන්නේ සීමිත ප්‍රමාණයක් මෙහි ඇවිල්ලා භාවනා වැඩසටහන් වලට දවස් 3ක වගේ ඒ වගේ ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා අපිත් එක්ක ඉඳලා කියන්නේ ඒ දවස් 3 ඇතුළත අපි අර එදිනෙදා ජීවිතේ කොහොමද අපි සතියෙන් ඉන්නේ සිහියේ පවත්ව ගන්න කොහොමද? ගෙදරදී ඒ ගෙදර ජීවිතයේදී අපි කොහොමද මේක මාර්ගය වඩන්නේ? අපි සිහිය ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියන එක අපි මෙහෙන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා අපි
මේ ආරාමේ ඇවිල්ලා දවස් 3 ඇතුළත අපි ඉතින් ඒක කරද්දී එයාලා හැමෝටම මම හිතන්නේ ගොඩක් අය සතිය වැඩෙනවා ඉතින් ඇත්තටම. ඊට පස්සේ එයාලට ගෙදර ගිහලා පුංචි පුංචි ක්‍රියාකාරයන් ඔස්සේ ඒව කරද්දී එයාලට ඒක ඉබේම සතිය බවට පත් වෙනවා. ඉතින් ඒක පුංචි දෙයකින් පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ හින්දා සතිය පුහුණු කරන තැනක් වශයෙන් තමයි ඉතින් ඇත්තටම අපි දැන් හැමතැනම දැන් අපි ගොඩක් දේවල් කරනවා. දැන් මේ මාසෙත් අවසානයේත් අපි ළමයි දැන් අපෙන් ඉල්ලීමක් කරොත්, ඒ කියන්නේ බුදුහාරෝ කියලා තියෙන්නේ ඉල්ලීමක් කරොත් විතරයි අපිට උදව් කරන්න කියලා. නැත්තම් අපිට ගිහිල්ලා උදව් කරන්න බෑනේ. අපිට තියෙන කට්ටිය නෙවෙයි අපිටත් මිනිස්සු දීලා තමයි අපිටත් දන් දෙන නිසා තමයි අපිත් මේ හැමදේම කරන්නේ. ඉතින් අපිට දැන් අර අපිට ඒකෙන් එන්න පුළුවන් අපිට ලොකුකමක් ආමන්තාම මිනිස්සුන්ට උදව් කරනවා වෙන්න පුළුවන්. ඒතකොට අපිට පුළුවන් ඒකෙන් ලොකුකමක් හදාගන්න. මමත්වයක් ඇති කරගන්න. ඒ නිසා අපිට ඉල්ලීමක් කරොත් ඒ ඉල්ලීම සලකලා බලලා අපිට දායක පිරිසත් එක්ක කතා කරලා ඉල්ලීමට දෙයක් ඉටු කරලා දෙන්න පුළුවන් වුණොත් අපි ඒ දේ උපරිම දේ කරනවා. ඒ මොකද දායකයොත් එක්ක කතා කරන්න ඕනේ. ඒ මොකද අපිට සිව්පස්සේ උපස්ථාන කරන්නේ දායක හැමෝම. ඉතින් ඒ හින්දා එයාලත් එක්ක කතා කරලා දැන් අපෙන් ඉල්ලීමක් කරා දමිළ විද්‍යාලෙ මෙතන ළඟ. ඉතින් තාම මේක මම දැම්මේ නැහැ අපේ ගෲප් එකට දාන්නම් කියලා හිතන් ඉන්න දේශනා අහන. දැන් ඊයේ තමයි කතා කරගත්තෙත් ඒක. එහි ළමයි 140 ගාණක් ඉන්නකෝ ඒ ළමයින්ට පොත්පත් ටික අරන් දෙන්න පුළුවන් හොඳයි කියලා. ඉතින් ඒ ඉල්ලීමට කොහොම හරි ඉතින් අපි ඒක කරලා දෙන්න ඉටු කරනවා. ඒ කියන්නේ ඉටු කරන්න අපි දායක පිරිස පරිත්‍යාගශීලීන් ඒවට ළමයින්ගේ අධ්‍යාපනයෙන් උදව් කරන ගොඩක් පිරිස ඉන්නවනේ. ඉතින් ඒ අය සම්බන්ධ කරන අපි ඒක කරලා දෙන්න. අපි මේ මාසේ එකත් කරලා දෙන්න උපරිම උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ හැම අවුරුද්දෙම මම හිතන්නේ ඒ වගේ ළමයින්ට පොත්පත් පැන්සල් ඔය හැම උපකරණ හැම අවුරුද්දෙම දෙපාරකට වගේ අපි ළමයි 300ට 400ට ඔය වගේ දෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඊට පස්සේ සති පාසල වශයෙන් ඒක ළමයිගේ සතිය පුහුණු කරන්න කොහොමද? කියන්නේ ළමෙක් වෙනස් වුණොත් තමයි මේ සමාජයක්ම වෙනස් වෙන්නේ. ඒ හින්දා ඒ ළමයින්ගේ පුහුණු වැඩසටහන් මෙහි පැවැත්වෙනවා. ඊට පස්සේ ಜಾති ආගම් වේදකින් තොරව ඇවිල්ලා හැමෝම මෙහෙට ඇවිල්ලා ඒ සත්‍ය කියන්නේ අපි මේ සතිය වඩන එකට ඇවිල්ලා ඒ අය ගොඩක් කට්ටිය සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තමයි ඉතින් මෙතනින් සිද්ධ වෙන්නේ. විශාල සේවාවක් සිදු වෙනවා අපේ හැමෝටම. අපේ හැමෝටම මේ අසපුව නිර්මාණය කරන්න කලින් ඔබ වහන්සේ වැඩ සිටියේ මගේ මුල් පන්සල පොළොන්නරුවේ ඓතිහාසික සිසිපතනාරාම රාජමහා විහාරය. ඉතින් මගේ ගුරුදේවයන් වහන්සේ තමයි උඩරට අමරපුර මහානිකායේ ජේෂ්ඨ අනුනායක අවසරයි නම කීමට උඩගම ශ්‍රී ධම්මානන්ද අනුනායක මහින්පාණන් වහන්සේ. උන්වහන්සේත් දැන් අවුරුදු 86ක් උන්වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් දැනට උන්වහන්සේ තමයි මෙහි ප්‍රධානියා විදියට ඉතින් උන්වහන්සේ තමයි මම බාර දීලා තියෙන්නේ. උන්වහන්සේ ශිෂ්‍යයෙක් විදියට මම ඉතින් මේක පවත්වාගෙන යනවා. ඉතින් ප්‍රධානියා උන්වහන්සේ මේ හැම දෙයක්ම මහාන කිරීම කටයුතු ඒ වගේම හැම දෙයක්ම මේ වෙන ප්‍රධාන ආගමික කටයුතු හැම දෙයක්ම උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනුශාසකත්වයෙන් තමයි සිද්ධ වෙන්නේ. සහ පෙරදෙණි නිහිඬරණ භාවනා මධ්‍යස්ථාන නිර්මාතෘ අපේ පින්වත් අලුත්ගංගොඩ ඥානවීර පින්න ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසන පරිදි තමයි මේ ස්ථානය අපි දැනට පවත්වාගෙන යන්නේ උන්වහන්සේලාගේ ආශිර්වාදය තුලින්. අපේ හැමෝටම අවසාන වශයෙන් පින්නට කැමැති ගොඩක් බෞද්ධ හෝ බෞද්ධ නොවන මිනිසුන් ඉන්නවා. ඒ කට්ටියට මෙම ස්ථානය සම්බන්ධ කරගෙන ඔබ වහන්සේලාට අවශ්‍ය මූලික පහසුකම් ටික සපයා ගන්න කෙනෙකුට ඉදිරිපත් වෙන්න වුණොත් කොහොමද අපි හැමදෙරෝනේ ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ? කොයි ආකාරයේ දේවල්ද මේ අසපුවට අපිට ලබා ගන්නට ඕනි වෙන්නේ? දැනට නම් ඇත්තටම අවශ්‍ය වන්නේ ඒ කියන්නේ විදුලිය ගන්න පුළුවන් ඒක ක්‍රමවේදයක් යොදා ගන්න පුළුවන් නම් ඒ විදුලිය ඒක ගන්න එකයි. ඊට පස්සේ අපි දැනට නම් අර පිරිසක් කියන නිසා සක්මන් මළු පොඩි එකක් තියෙන එක දෙන්නෙකුට වගේ සක්මන් කරන්න පුළුවන්. එන්නේ දැන් අපි අර ඉස්සරහ තියෙන සක්මන් මළුව. ඉතින් ඒකේ දෙනමක් වගේ සක්මන් කරද්දී ඒක ආය කාටවත් යන්න අමාරුයි. ඉතින් ඒ හින්දා අර එහා පැත්තේ තියෙන ඒ තැනින් 10 දෙනෙකුට වගේ එකවර සක්මන් කරන්න පුළුවන් ස්ථානයක් සකස් කරන්න ඕනේ. ඉතින් ඒකට ඒ සක්මන් මළුවකුයි ඒ ටික තමයි දැනට කරන්න. ওই විදුලියයි තමයි. ඉතින් නැත්නම් ලොකු දෙයක් නෑ ආයේ. දැන් ඔය එන පාර මේ හොදන් ගිහිල්ලා දෙනවා. ඒක අපි තව පඩි පෙලක් වගේ සකස ගන්න සාමාන්‍යයෙන් එක්කෙනෙකුට පහසුවෙන් අර නැගගෙන එන්න අපහසු නිසා ඒ අර හොදන් ගිහිල්ලා තියෙන ගල් වලින් පැන පැන එන්න තියෙන්නේ. ඉතින් ඒක දැන් පහසුවෙන් වුණාට වහින දවසට ලෙස වැටිලා තියෙනවා. අමාරුවෙන් තමයි ඒ හින්දා ඒ අමාරුම ටික හරි අපි පඩි පෙරලක් දාගෙන සකස් කර ගන්න ඕනේ. මොකද අපිට නැතත් ගොඩක් අපහසුවෙන් අම්මලා තාත්තලා නගිනවා උඩට පහළ එනවා. ඉතින් යාළුවගේ පහසු ගැන හිතන්න ඕන. ඉතින් ඒක තමයි අවශ්‍යම කාරණයක් කියලා තියෙන්නේ. නැත්තම් දැනට නම් මොකුත් එහෙම ලොකු අඩුපාඩුවක් ඇත්තටම නැහැ.
අපේ හඳුනන අවසාන වශයෙන් ඔබ වහන්සේට සමාජයට යම්කිසි පණිවිඩයක් දෙන්න ඕන නම් මේ අසපුවට සම්බන්ධ වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් ඔබ වහන්සේගේ පණිවිඩය. ඇත්තටම මම ආරාධනා කරන හැමෝටම පිවස්ටන් ආවොත් මේ ආරාමයට ඇවිල්ලා ලස්සන බලන්න විතරක් නෙවෙයි. ඒ කියන්නේ අපිට ලස්සන කියලා මේ ලෝකේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. හැබැයි අපට පුළුවන් නම් පොඩි මොහොතකට නතර වෙලා පොඩ්ඩක් මේ මොහොත කියන්නේ මේ බුදුහාඳුරගේ ඉගැන්වීමට අනුව මේ මොහොත කියන්නේ දැන් මම මෙතන කියන හැඟීමෙන් ඒ කියන්නේ මම කවුද කියලා පොඩ්ඩක් හොයාගන්න. ඒ කියන්නේ අපේ මෙහි සාමිනසලා කීපනමක් වැඩේ ඉන්න උන්වහන්සේලාගෙන් ඇවිල්ලා අවවාදන ශාසන අරගෙන මේ ජීවිතය කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ ගොඩක් දේවල් අපිට ඇත්තටම හිට දෙනවටත් වඩා අපි කැමති හැමෝම මෙතෙන්ට ඇවිල්ලා ඒ සත්‍ය දැනගන්න එනවා නම් අපි ගොඩක් කැමති. ඒ කියන්නේ අපි කැමති වුණත් නැතත් ඉතින් ඒක ඉතින් ගොඩක් කට්ටිය ඒක හොයන්න නෙවෙයි ඉතින් ඇත්තටම එන්නේ. මම කියන්නේ ඇත්තටම පුළුවන් අපිට සත්‍ය දැනගත්තොත් මිනිස්සෙක් මේ ජීවිතයේ ඇත්තටම මනුස්ස ජීවිතයේ උපරිම දේ තමයි මම හිතන්නේ මේ සත්‍යයට එකතු වීම. ඉතින් ඒක අපි ආර්දනා කරන්නේ මෙහෙට ඇවිල්ලා ඒ සත්‍ය දැනගන්න. අඩු ගන්න මේ මම කවුද? මගේ හිත මොන විදිහටද වැඩ කරන්නේ? ඒ ඉතින් ඒ ස්වභාවය පොඩ්ඩක් අඳුර ගන්න. කියන්නේ පොඩි වෙලාවකට මොහොතකට ඇවිල්ලා දවසක් අපිත් ඒ කාලය ගත කරලා අන්න ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න එන්න කියලා අපි ආර්දනා කරනවා. ඉතින් ඒක තමයි ඉතින් කරන්න දෙන්නේ නැත වෙන මොකුත් දෙයක් නෑ ඇත්තට. ඔබට මේ කුසල් කර්මයට සම්බන්ධ වීමට කැමති නම් මම මේ වීඩියෝ එකේ සඳහන් කරනවා අපේ නායක ස්වාමින් වහන්සේගේ දුරකථන අංකය. ඔබට ඒ දුරකථන අංකය ඔස්සේ එම ස්වාමින් වහන්සේ සම්බන්ධ කරගෙන උන්වහන්සේගෙන් තවත් වැඩිදුර තොරතුරු දැන ගැනීමට පුළුවන්. ඒ නිසා මේ තිරේ දිස්වන අංකයට ඇමතුමක් ලබා දී මේ නායක ස්වාමින් වහන්සේව සම්බන්ධ කරගන්න. එහෙනම් පින්වත් ඔබ මේ නායක ස්වාමින් වහන්සේගේ සංවාදයට සවන් දුන්නා. උන්වහන්සේ ආරාධනා කරන පරිදි මේ ස්ථානයට එන්න, උන්වහන්සේලාව බලන්න, මේ ස්ථානයේ තියෙන අසිරිය විඳින්න. අපේ හැමදෙරේ අපිට අවස්ථාව ලබා දුන්නට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. මෙතෙක් වෙලා මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාට බොහොම ස්තුතියි. අපේ මේ වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා පිනට කැමති සියලුම දෙනා මෙම අසපුවට පැමිණෙන්න. අසපුවට යන විදිහ අපි සඳහන් කරලා තියෙනවා. Google Map link එක description box එකේ අපි සඳහන් කරලා තියෙනවා. ඔබගේ ගමන් පහසුව සඳහා එයත් ඔබ පරිශීලනයට ගන්න. මිතුරන් අතරේ මේ පුළුවන් තරම් ෂෙයා කරන්න. පිනට කැමති ඇත්තෝ එකතු කරන්න. මේ පින සඳහා එකතු වන්න. තෙරුවන් සරණයි.